Hello guys, welcome back to my channel. ඉතින් guys අද play කරන්න යන්නේ GTA 4. ඉතින් ඔයාලට මම එක ගේන්නවා හිටියේ. සබ් ටිකක් පොඩ්ඩක් අඩු කරගන්නවා ඉතින්. මේ වීඩියෝ එක මේ GTA 5 වීඩියෝ එකක් දැම්ම ඉතින් ඒකත් ඔයගොල්ලෝ බලන්න. වීඩියෝ එකට කොහමද like 10ක් එකට මම දාන්න කිව්වා ඒකත් දාන්න. අපි අද සුපර් කාර් එකක් තමයි බලන්න යන්නේ GTA 4 එකේ. ඉතින් මේ GTA 4 එකේ තියෙනවා සුපර් කාර් එකක්. සුපර් කාර් දෙකක්ද කොහෙද තියෙනවා හොඳම ලොකේෂන් මේ මම ඔයගලන්ට දාන්නම්. ඒ ලොකේෂන් එකට ගිහිල්ලා ඔයගොල්ලෝ බලන්න. ඔය කම්පියුටර් එහෙම තියෙන කට්ටිය ගිහිල්ලා බලන්න. ඉතින් ෆෝන් වල ගහන්න නැති කට්ටිය ඉතින් පොඩ්ඩක් බික් ඇප් එක හරි දාගෙන මේවා කරන්න. අද මම ඔයගලන්ට කියන්න යන්නේ මේ බික් ඇප් එකෙන් කොහොමද GTA 4 එකේ සුපර් කාර් එක හොයන්න යන්නේ කියලා. රෑත් වෙලා ගයිස් තියෙන්නේ මේ පොඩ්ඩක් ලැග් වෙනවා මේ බික් ඇප් එක ගොඩක් ලැග් වෙනවා. මේ උගලන්ට මම ලොකේෂන් එක දාන්නම්. මේ මම දැන් මැප් එක තියෙනවනේ. මැප් එක තිබ්බට පස්සේ මේ අපි ඉන්න තැන ඉන්නවනේ කහපාට එම් එකේ මේ මැප් එක ඉවර වෙන තැන තියෙනවනේ. දන්න කට්ටිය ඇති මේ නොදන්න කට්ටියට අරන් ඉන්නේ. ඔන්න ඔය හරියට වගේ මාක් කරගන්න. ඊට පස්සේ මෙතනින් ඔන්න ඔය කාර් එකක් කරන් පයින්න තමයි තියෙන්නේ. ඔයගොල්ලෝ මේ GTA 5 එකේ වීඩියෝ දෙකක් දාලා තිබ්බා. ඉතින් ඒකත් බලන්න. දැන් ඉතින් ක්‍රිස්මස් කාලේ ඉතින් ඔයගලන්ට සුබ නත්තලක් වේවා කියන්න ඕනේ. මට කියන්න අමතකුණා. ඉතින් ලැබුවා නව වසර සුබ නත්තලක් වේවා. ඉතින් අපි දැන් ඉතින් ගැම්මටම ලොකේෂන් එකට යමු. වීඩියෝ හොඳයි කියලා හිතනවා නම් කමෙන්ට් කරලා මේවා කරලා තියාගන්න. මේ වගේ තව වීඩියෝස් ඕන නම් ඉතින් ඔයගොල්ලන්ට අපි එනන් යම් මේ ලොකේෂන් එකට. මේ රෝමන් අයියා නම් අම්බෝ තා පොඩ්ඩෙන් පොලිස් කාර් එකෙන් ගියේ හැප්පු. එංගේ නෙවෙයි කාර් එකේ හොඳේ. අපි ටොක් ගාලා යමු. මේ හෑන්ඩ් බ්‍රේක් නම් මෙලෝ රහක් නෑ. මේ රේඩියෝ එක ඕෆ් වෙන්නෙත් නෑ ගයිස්. මේ මගුල මොන්න ඇති වෙලාදී අම්බෝ තා පොඩ්ඩෙන් පොලිස් කාර් එකේ. මේ ඉතින් ගයිස් කොහොම හරි මේ වීඩියෝ එකටත් මට ලයික් ටාගට් එක තමයි. මේ වීඩියෝ එකටත් කොහොම හරි ලයික් 10ක් විතර ඉතින් ඕනේ මට. මේ වගේ ලයික් 10ක් දුන්නොත් මම ඔයගලන්ට මේ වගේ තව වීඩියෝස් අරන් එනොත් ඉතින් හොර ගේම්ස් අරන් එන්නම්. ඉතින් මම ඔයගලන්ට මෙන්න මේ මේට ගියාට පස්සේ මට ඔයගලන්ට හරි ලොකේෂන් එක වෙල්ල නැහැ. ඔකට ගියාට පස්සේ ඔතනින් හරවන. හරි මැප් එකේ කෙරවල ඔයගලන්ට පේනවනේ. දන්නවනේ. දන්න කට්ටිය ඉන්නවනේ. ඔන්න මැප් එක කෙරවලට ගියාට පස්සේ මැප් එක කෙරවලට ගියාට පස්සේ ගයිස් ඔන්න ඔහොම තමයි මැප් එක දී. හරිද? ඒ මැප් එක ඉවර වෙනවත් එක්කම මෙන්න මේ මෙතන ගෙදරක් තියෙනව නේද? ඒ ගෙදර පාස් කරගෙන ආවහම මේ රෝමන් අයියට නම් රෙස්කියු රෝමන් අපිට ඕක කරන්න වෙලාවක් නැහැ. ඊට පස්සේ මේ ගෙදරත් ඉවරනාට පස්සේ ෆෙරාරි කාර් එකක් තියෙනවා. ඔයගලන්ට පේන ඇති පගානියක් වගේ එකක්. සුපර් කාර් එකක්. මේකේ ස්පීඩ් එකත් මම ඔයගලන්ට පෙන්නන්නම්. පට්ට වෙකින් යනවා ගයිස්. මේ අන්තිම මැප් එකේ දෙවෙනි ගෙදර තමයි පාක් කරලා තියෙන්නේ. ඔයගලන්ට හොඳටම පේනවා. මේ තියෙන්නේ කොහොමද? රෝමන් අයියේ හුස්ම ගද්දි බලන්නකෝ. ඒක අමුතුයි. අය පොඩ්ඩක් මේ බටන් එක හංගමු පොඩ්ඩක්. කෝ එක හයිඩ් බටන්ස් පොඩ්ඩක් කොහොමද ගයිස් මේ තියෙන්නේ? දැක්කම ඔයගලන්ට පේන්න ඇති නිකන් PC එක වගේමයි. ඔයගොල්ලොත් මේ තැනට ඇවිල්ලා බලන්න ආසහිතේ ඉතින් ආයි සුපිරියක් තමයි. ඉතින් මේ ඔන්න ඉතින් අපි වැඩි කතා නොකර යන් වීඩියෝ එකට. ඉතින් මේ කාර් එක පොඩ්ඩක් ලැග්ගෙන ගත්තා. ඔන්න බලන්න ගයිස් යන්නේ ඈම පට්ට ෑමක් යන්නේ මේ කාර් එක. මම පට්ට ආසයි මේ කාර් එකට. ඔන්න බලන්න ගයිස් යන්නේ ඈම. හොඳ පාරක් ඕනේ. මේ ලැග්ගෙන එකත් එක්ක මම පෙන්නන්න බෑ. ඩේටා අඩු ගතියක් තියෙනවා. මේ අපේ අම්මගේ ෆෝන් එකෙන් මේ ඉස්සර රෙකෝඩ් කරන්නේ. මගේ ෆෝන් එකට හරියට මේ සිග්නල් එනවා අඩුයි.
කාර් එක කොහොමද ඩැමේජ් කරගන්න නැතුව guys යන්න ඕනේ. ඒක ස්ටීරින් සිස්ටම් එකත් වැඩි කාර් එකේ. ඔන්න guys අපි එන යන්. අපේ මූමි පාරටම කපනවනේ මෝඩ ගෝගා. ඔන්නේ නම් මේ කොහොමද guys යන කාර් එක. ඕ තවුඩින් හැප්පෙන. ඔන්න ඉතින් guys කාර් එක හොඳයි කියලා හිතෙනවා නම් කමෙන්ට් කරන්න. subscribe එහෙම කරන්න. කොහොමද subscribe 30 පන්නන්න ඕනේ. ඉතින් තව 30ට පොඩි දුරයි තියෙන්නේ. ඒ ටාගට් එකත් කම්ප්ලීට් කරන්න. ඔයගලන්ට මේ වගේ තවත් ලස්සන වීඩියෝකින් ආයි ලස්සන දවසක හම්බෙන්න. එහෙනම් කොල්ලෝ අපි ගියා. ඉවරයි කිව්වට ඉවර නෑ. තව තියෙනවා. ඉතින් guys වීඩියෝ හොඳයිනේ. එහෙනම් bye. එහෙනම් කොල්ලෝ අපි ගියා.